රයිට් අපි සාමාන්‍යයෙන් YouTube අප්ඩේට් දෙනකොට අරන් ඉන්නේ ලිමිට් ඔඩර්ස්. මොකද එතකොට ඔයගොල්ලන්ට ලෑස්ති වෙන එන්ට්‍රියට ලෑස්ති වෙන කාලේ තියෙනවනේ. හැබැයි දැන් මෙතන මේ හොඳ ස්කැල්ප් එන්ට්‍රියක් දැක්කා මේ කවාවල. ඒ නිසා තමයි මේ ක්වික් අප්ඩේට් එක අරගෙන ඉන්නේ. දැන් මේ වෙනකොට මම එන්ට්‍රිය දාලා තියෙන්නේ මේ chart එකේ තියෙන විදිහට. මම එන්ට්‍රිය දාලා තියෙන්නේ මෙන්න මේ හැරියෙන් එන්ට්‍රි ගත්තා. රේන්ජ් එකට આવොත් එහෙම මෙන්න මේ ලෙවල් වලින් ලැඩර් කරන්න බලාගෙන සෙල් එක මෙතනින් තියාගෙන ටිකක් අඩු ලෙවරේජ් එකක් දාලා තමයි ගත්තේ. එතකොට කෙනෙක්ට පුළුවන් මේ වෙලාවේ රිස්ක් එකක් පොඩි රිස්ක් එකක් ගන්න පුළුවන් නම් එයාට පුළුවන් රේන්ජ් එකේදී ලැඩර් කරන්න බලාගෙන පොඩි ගානකින් දැන් එන්ට්‍රි එක ගන්න. එහෙම නැත්නම් රිස්ක් එක මැනේජ් කරගන්න මේ වෙලාවේ අපහසු කෙනෙක් නම් එයාට පුළුවන් රේන්ජ් එකට එනකම් ඉඳලා මෙන්න මෙතනින් SL එක තියලා ඉවරලා එන්ට්‍රි එක ගන්න ලැඩර් පොයින්ට් විදිහට මේ දෙක තියාගෙන ඉවර වෙලා. ඉතින් මේක තමයි ගෙන්න ඕන ක්වික් අප්ඩේට් එක. අද දවස ගැන කතා කරොත් එහෙම රිලීස් වෙන නිවුස් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ අපි හවසට අප්ඩේට් එකක් අරන් එන්නම්. අපි TikTok account එකත් follow කරලා තියාගන්න. ඒ වගේ අප්ඩේට් එකක් අරන් එන්නම්. YouTube එකෙත් අප්ඩේට් එකක් අරන් එන්නම්. ෆන්ඩමෙන්ටල් කාරණා මොන වගේද යන්න කියලා හවසට. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි විදිහට එන්ට්‍රි වලට යන්න, SL එක අනිවාර්යයෙන්ම තියන්න, රිස්ක් එක මැනේජ් කරගන්න. මේ වෙලාවේ මාකට් එකේ තියෙන තත්ත්වෙත් එක්ක අපි පොඩ්ඩක් BTC chart එක පැත්තට ගිහින් බලමු. right BTC chart එක පැත්තට ගිහින් බලහම අර ඔයාලට කලින් අතන අපිට තිබ්බ ට්‍රෙන්ඩ් ලයින් එක වගේම මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් වෙලා තියෙන්නේ. හරි ඉතින් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් ආපහු මාකට් එක ටිකක් අප් මුව්මන්ට් එකක් යන්න පුළුවන්. හොඳ අප් මුව්මන්ට් එකක්. එතකන් අපිට තාම ෂෝට් එන්ට්‍රි වලට යන්න පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් වලට අදාළ. හරි ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එක තාමත් තියෙන්නේ බුලිෂ් පැත්තට. බයි ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි ලොන්ග් ටර්ම් අපි ලොකු හවර්ස් වලට ගියොත් තියෙන්නේ. නමුත් ෂෝට් ටර්ම් ට්‍රෙන්ඩ් එක මෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගමුකෝ ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එක මේ උඩට තියෙන්නේ. හරි පල්ලා හින්දා ගත්තා ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් තමයි ලොන්ග් ට්‍රෙන්ඩ් එක විදිහට තියෙන්නේ. හරිද? හැබැයි ෂෝට් ටර්ම් ට්‍රෙන්ඩ් එක විදිහට අපිට ෂෝට් එන්ට්‍රි වලට දැන් යන්න chance එක තියෙනවා. මතක් කරනවා මේ වෙලාවේ සාමාන්‍යයෙන් අපි ලොකු ගණන් වලින් ට්‍රේඩ් යන්නේ නැතුව පොඩි ගණන් වලින් ඒ කියන්නේ ඔයගේ කැපිටල් එකට අනුව වෙනදා දාපු ගණන් වලට වඩා ටිකක් අඩු ගණනක් දාන එක තමයි හොඳ කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ට මොන හරි වොන් chart අප්ඩේට් තියෙනවා නම් සහ මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්න ඕන විදිහ ගැන මොන හරි අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ලොකු ටයිම් එකක් අරගෙන ලොකු අප්ඩේට් දාන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ අවශ්‍ය දේ කෙටියෙන් කියලා විනාඩි උපරිම 5ක් 10ක් ඇතුළත කෙටියෙන් කියලා තමයි මේ channel එකේ වීඩියෝස් අරන් යන බලාපොරොත්තු වෙන්නේ. ලොකු ගානක් ඒ කියන්නේ පැය භාගයක් විනාඩි 45ක් විතර ලොකු කාලයක් ඇදලා ඉවරලා නිකන් කතා කරන්නේ නැතුව අවශ්‍ය දේවල් ටික කෙටියෙන් හරි සරලව ඔයගොල්ලන්ට අප්ඩේට් විදිහට අරන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තම හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. හැමෝටම ජය වේවා. ස්ටොප් ලොස් දාලා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න.